good morning. අද අපි උදෙන්ම ට්‍රිප් එකක් යන්න තමයි හදන්නේ. අපි මුලින්ම කළුතර බෝධියට තමයි ගියේ. ගිහිල්ලා එතනට පඳුරක් දාලා තමයි අපි පිටත් වුණේ ගමන. අපි මේ යන්නේ හික්කඩුවට. අපි දැන් මුලින්ම ප්ලෑන් කරේ උදේට කන්න ඕනේ කියලා. ඉතින් අපි මෙතනින් නැවතුවා උදේට කෑම කන්න. ඊට පස්සේ අපි දෙන මේ වීව් එක දිහා බලාගෙන අම්මගේ කෑම එකක් කෑවා. කාලා අපි මුලින්ම යන්නේ කයාකින් වලට. මොකද අපි 11ට කයාකින් වලට එනවා කියලා තිබ්බා. ඒක තමයි මම මේ ට්‍රිප් එක ගත්ත මොඩම තීරණය. ඇත්තටම මේ ටයිම් එකේ පුදුම අවුවක් තිබ්බේ. හැබැයි අපි දෙන්නම ගොඩාක් එන්ජොයි කරා මේ ට්‍රිප් එක. කයාකිනුත් එහෙමයි. ඇත්තටම අපි හැම දෙයකින්ම ඈත් වෙලා පොඩි වෙලාවකට හරි ලයිෆ් එකේ මේ වගේ දෙයක්කට කාලය වෙන් කරනවා කියන්නේ පුදුමම නිදහසක්. කයාකින් ඉවර වෙනකොට 2:00 විතර වුණා. 11ට ස්ටාර්ට් කරපු එක. මෙතන එක්කෙනෙක්ට 1500ක් වගේ තමයි උනේ. හැබැයි මාරම සර්විස් එකක් දුන්නා. කයාකින් ඉවරනාට පස්සේ ඊළඟට අපි මේ යන්නේ අපි නවතින හදන ලොකේෂන් එකට. එතනත් මාරම ලස්සනයි. ගිහිල්ලා බලමු. මම හිතන්නේ මේක මේ අලුතෙන් හදපු ප්ලේස් එකක් වෙන්න ඕනේ. මොකද මේක ගොඩක් අය වැඩිය දන්නේ නැහැ. මොකද අපි දෙන්න විතරයි මේ විලායකට මෙදා හිටියේ. එතන විතර පොඩි අවුලකට තිබ්බේ. හැබැයි අවුලකුත් නැහැ. රූම් එක, වොෂ්රූම් එක හැමදේම මාරම ක්ලීන් එකට තිබ්බා. ඒ වගේම ෆොටෝස් වල තියෙන විදිහටම මාරම ලස්සනයි ප්ලේස් එක. ඇත්තට මමගේ ලයිෆ් එකේ ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා මට මේ වගේ එන්ජොයි කරන්න හම්බෙන අවස්ථාවන් ගැන. ඉතින් දැන් මං එළියට යන්නේ ඩිනර් එක ගන්න. අපි දෙන්න යන ට්‍රිප් එකේ ප්ලෑන් කරාට ඩිනර් එක ගන්න තැන ප්ලෑන් කරලා තිබ්බේ නෑ. මොකද අපි බලන හැම ලොකේෂන් එකම මාරම ලස්සනයි. ඊට පස්සේ අපි දෙන්න තීරණය කරා අපි ගිහිල්ලා බලලා හිතන තැනින් නවත්තමු කියලා. දැන් ඒක තමයි යන්නේ. ෆයිනලි අපි දෙන හොයාගෙන අන්තිමට ආවේ මෙතනට. අපි ගිහින් බලමු. මෙතන අපි ඕඩර් කරපු හැම කෑමම ගොඩාක් රසයි. ප්‍රයිස් එක චුට්ටක් වැඩි. හැබැයි මම හිතන්නේ සාමාන්‍යයෙන් ඒ ගණන් තමයි යන්නේ හැමතැනම. අපි
අපි අද උදෙන්ම ආවා හික්කඩුව බීච් එකට. අවුව වැටෙන ඉස්සෙල්ලා උදෙන්ම යනවා කියලා හිතුවට අපි යනකොටත් අවුව වැටලා ඉවරයි. මේ දවස්වල ගොඩක් අවුව රස්නේ වැඩි නිසා අපි දෙන්න ටික වෙලාවක් ඉඳලා ආවා. 6ක් වගේ හිටියා. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ගොඩාක් එන්ජොයි කරා අපි දැන් ඇත්තටම ට්‍රිප් එක. මාර්ම සතුටුයි යන්නේ. ඊට පස්සේ යනකොට තමයි දන්නේ බයික් එකේ තෙල් ඉවර වෙන්න හදන්නේ. ඒ වගේම ෂෙඩ් වල තෙල් නැහැ කියලා. ඊට පස්සේ තෙල් පොලිමේ ඉඳලා තෙලුත් ගහගෙන යාළුවෙක්ගේ රෙස්ටෝරන්ට් එකක් තිබ්බා. අපි දැන් ඒකට ගිහිල්ලා දවල්ට කාලා එතනත් පොඩ්ඩක් බීච් එකේ ඉඳලා ගෙදර යන පිටත් වුණා. අපි දෙන්න මේ ට්‍රිප් එක පුරාවටම ගොඩාක් එන්ජොයි කරා හැම මොහොතක්ම වගේ. ඉතින් අදට ගිහලා එන්නම්. බයි බයි.